Hello guys කොහමද ඔන්න ගොඩ කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මුලින්ම මතක් කරන්න ඕන channel එකේ නම ටිකක් වෙනස් කරා. දැන් TechWave LK විදිහට තමයි අපේ channel එකේ නම තියෙන්නේ. ඉතින් ඒ ගැන වැඩි හිතන්න එපා. AliExpress එකෙන් orders දාන හැමෝටම වගේ මේ දවස්වල තියෙන ලොකුම ගැටලුවක් තමයි මෙන්න මේක. ඉතින් ගොඩක් අය මට message කරලත් කියන දෙයක් තමයි මොන විදිහට account එක හැදුවත් මොන VPN එක use කරත් order unsuccessful කියන error එක එනවා කියලා. ඉතින් ගොඩක් අය අහනවා කොහොමද මේ unsuccessful කියන error එක නැතුව අපි order එකක් හරියට unpaid දාගන්න කියලා. මේ order unsuccessful කියන error එක නැතුව අපි කොහොමද හරියටම AliExpress එකෙන් orders දාගන්න කියලා අද වීඩියෝ එක තුලින් මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම තවත් ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි ඇයි pay කරපු ගමන් order එක close වෙලා යන්නේ කියලා. කොහොම හරි කරලා unpaid එකක් දාගත්තත් ගොඩක් අයට වෙන ප්‍රශ්නයක් තමයි order එකට pay කරාට පස්සේ එහෙම නැත්නම් order එකට සල්ලි ගෙවුවට පස්සේ ගොඩක් අයගේ order එක close වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න දෙකම විසඳගෙන කොහොමද අපි හරියටම AliExpress එකෙන් orders දාගන්නේ කියලා අද වීඩියෝ එක තුලින් කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක skip නොකර දිගටම ඉවර වෙනකම් බලන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම අමතක නොකර අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. සහ මේ වගේ වටින වීඩියෝස් ඉදිරියටත් බලන්න කැමති නම් ඔයා මගේ channel එක තාමත් subscribe කරපු නැති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි guys මුලින්ම අපි කරන්න ඕන අපේ phone එකේ IP change කරගන්න එක. AliExpress එකෙන් අලුතෙන් order එකක් දාන්න යන හැම වෙලාවකම මේ වැඩේ කරගන්න ඕන. ඉතින් මම හිතනවා දැනටමත් හැමෝම දන්නවා ඇති phone එකේ IP change කරගන්නේ කොහොමද කියලා. IP change කරගන්න ඔයාලගේ phone එකේ notification bar එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට airplane mode කියලා option එකක් තියෙනවා. මේක 3-4 පාරක් on off කරගන්න. ඊට පස්සේ ඔයාලගේ phone එකේ IP change වෙනවා. හරි ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ ඔයාලගේ phone එකේ Play Store app එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට vPhone OS කියලා search කරගන්න. ඒ විදිහට search කරගත්තට පස්සේ search result එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට vPhone OS කියලා app එකක් තියෙනවා. මෙන්න මේ app එක ඔයාලගේ phone එකට install කරගන්න. හරි ඒ විදිහට app එක install කරගත්තට පස්සේ app එක open කරගන්න. app එක open කරගත්තට පස්සේ මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන agree and continue to use කියන එක click කරගන්න. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. මෙතනින් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් Android 7 කියලා option එකක් තියෙනවා. මේක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ option දෙකක් එනවා. මෙතනදී ඔයාලා bit එක 64 විදියට තියන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා නිල් පාටින් create new instance කියලා. මෙන්න මේක උඩ click කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ message එකක් එනවා create instance success කියලා. ඊට පස්සේ confirm කරගන්න. confirm කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන play button එකක් තියෙනවා. මේ play button එක උඩ click කරගන්න. ඊට පස්සේ අපෙන් මේ විදියට permissions ඉල්ලනවා. මෙතන authorize කියන එක click කරගන්න. ඊට පස්සේ අපේ මේ විදියට permission ටිකක් එනවා. මේ ඔක්කොම allow කරගන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට Play Store එකේ මෙන්න මේ වගේ message එකක් එනවා. මෙතන download now කියන එකට ටික් එක දාගෙන download කියන එක click කරගන්න. download click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට downloading ROM කියලා download වෙනවා. ඉතින් මේක download වෙනකන් තියන්න. හරි මේ විදිහට download වෙලා ඉවර වුණාට පස්සේ නැවතත් මේ වගේ loading screen එකක් එනවා. මෙතනත් load වෙනකන් ඉන්න. හරි ඊට පස්සේ නැවතත් මේ වගේ loading screen එකක් එනවා starting කියලා. හරි loading screen 3ම ඉවරුණාට පස්සේ අපිව මෙන්න මේ වගේ interface එකකට තමයි වැටෙන්නේ. හරි මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ emulator එක. ඉතින් සරලව කිව්වොත් මේකත් අපි computer එකකින් Android emulator එකක් use කරනවා වගේම තමයි මේකත් emulator එකක්. මේක අපිට phone එකෙන් use කරන්න පුළුවන්. ඉතින් මේකෙත් අපිට වැඩ කරගෙන යන්න තියෙන්නේ island එක හා සමානව වගේ තමයි. පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මම මේ හැමදේම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් island එකට වඩා පහසුයි මේ app එකෙන් අපිට වැඩ කරගන්න එක. ඒ වගේම guys තව දෙයක් මතක් කරන්න ඕන මේ emulator එකේදී Android 12 වලට වඩා වැඩි සමහර device වලට මේ emulator එක setup කරගනිද්දී පොඩි මෙන්න මේ වගේ error එකක් එනවා. මේ error එක fix කරගන්න කොහොමද අපි කරන්න ඕන කියලා. ඉතින් මෙතනදී මෙන්න මේ වගේ step ටිකක් දාලා තියෙනවා. ඉතින් ඒ කියලා තියෙන විදිහට ඒ step ටික complete කරන්න. complete කරාට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් නැතුව emulator එක use කරන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ browser එකකට යන්න. browser එකට ඇවිල්ලා Google එකේ search කරගන්න මේ විදිහට vPhone OS කියලා. ඉතින් මෙතනදී උඩින්ම බලා ගන්න පුළුවන් එයාලගේ
ඔයාලගේ ඔෆිෂියල් සයිට් එක තියෙනවා. මේ සයිට් එක ඕපන් කරගන්න. සයිට් එක ඕපන් කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරපු app එකට අර වගේ error එකක් එනවනම් Play Store එකෙන් install කරගත්ත app එක uninstall කරලා දාලා ඔයාලට පුළුවන් මෙතන Google Play කියන එක නෙවෙයි මෙතන download කියලා තව බටන් එකක් පහලින් බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් web එකෙන් මේ app එක download කරගන්න. web එකෙන් app එක download කරගෙන phone එකට install කරගන්න. install කරගෙන මේ error message එක ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා ignore and enter vphone OS කියලා. ඉතින් මේ නිල් පාට බටන් එක ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් emulator එක open කරගන්න. ඉතින් මේ error එක එන අය මම කියපු විදිහට try කරලා බලන්න. හරි අපි මුලින්ම බලමු මේ emulator එක අපි close කරගන්නේ කොහොමද සහ මේ emulator එක නැවත අපි open කරගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ emulator එක open කරගත්තට පස්සේ මේක close කරගන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි phone එකේ වැඩ කරනා වගේ මේ minimize button එක click කරාට home button එක click කරාට අපිට මේ emulator එකෙන් එළියට යන්න බෑ. ඔයාලට බලා ගන්න පුළුවන් emulator එකේ මේ තියෙන home page එක. ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ මේ කොනෙන් තියෙනවා නිල් පාට V අකුරක icon එකක්. මෙන්න මේ icon එක උඩ click කරගන්න. click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ option ටිකක් එනවා. මේක ටිකක් ඔයාලා පහළට යන්න ඕන. මේ විදිහට පහළට ගනිද්දී ඔයාලට බලා ගන්න පුළුවන් shutdown කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක click කරගන්න ඕන. shutdown click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ message එකක් එනවා. මෙතනින් confirm කරගන්න. හරි confirm කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ emulator එක close වුණා. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ minimize button එක click කරලා ඔයාලට මෙතනින් අයින් වෙන්න. හරි ඔන්න ඔය විදිහට තමයි ඔයාලට emulator එක close කරගන්න තියෙන්නේ. නැවතත් emulator එක open කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ play button එක click කරන්න. ඊට පස්සේ අපේ emulator එක open වෙනවා. හරි guys අපි දැන් බලමු කොහොමද මේ emulator එක use කරලා order unsuccessful නොවන විදිහට අපි AliExpress එකෙන් orders දාගන්නේ කියලා. ඔයාලගේ phone එකට AliExpress app එක install කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් emulator එක open කරගත්තට පස්සේ emulator එක ඇතුලේ Play Store එකක් තියෙනවා. ඉතින් අපි කලින් Island use කරද්දී Play Store එකට sign in වුණා වගේම sign in වෙලා ඔයාලට පුළුවන් emulator එක ඇතුලෙන්ම AliExpress app එක download කරගන්න. ඉතින් ඊට වැඩිය පහසුයි ඔයාලට ඔයාලගේ phone එකට AliExpress app එක install කරගෙන තියාගන්න එක. ඒ විදිහට install කරගෙන තියාගත්තට පස්සේ අපිට පුළුවන් අපේ phone එකේ තියෙන AliExpress app එක emulator එකට import කරගන්න. එතකොට අපිට AliExpress app එක නැවත නැවත download කරන්න යන data ප්‍රමාණයත් ඉතුරු කරගන්න පුළුවන්. හරි guys අපි දැන් බලමු emulator එකට අපේ phone එකේ තියෙන AliExpress app එක import කරගන්නේ කොහොමද කියලා. ඉතින් emulator එක open කරගත්තට පස්සේ home page එක මේ විදිහට තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ පහළ කොනේම තියෙනවා import and export කියලා කොළ පාට icon එක. මෙන්න මේක click කරගන්න. click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ option දෙකක් තියෙනවා import and export කියලා. ඔයාලා මෙතනදී කොළ පාටින් තියෙන import කියන එක උඩ click කරගන්න. import click කරගත්තට පස්සේ අපේ phone එකේ install කරලා තියෙන app ටික ඔක්කොම පෙන්නනවා. ඔයාලට මෙතනින් AliExpress app එකට tick එක දාගෙන පහළ තියෙන නිල් පාට import කියන බටන් එක click කරගන්න පුළුවන්. import කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් installing කියලා අපේ emulator එකට AliExpress app එක install වෙනවා. install වෙලා ඉවර වුණාට පස්සේ install success කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙතනින් back වෙන එක. back වුණාට පස්සේ නැවතත් home page එකට එනවා. home page එකේ මෙන්න මේ වගේ සුදු පාට ඊතලයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක එකපාරක් උඩට අදින්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන AliExpress app එක තියෙනවා. හරි guys දැන් අපිට කරන් තියෙන්නේ VPN එකක් on කරගන්න එක. ඉතින් VPN එක මේ emulator එක ඇතුළට දාන්න ඕන නැහැ. අපිට phone එකෙන් normally VPN app එක on කරගන්න තමයි තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන guys මේ emulator එක ඇතුලේ VPN නැතුවත් unpaid වැටෙනවා. නමුත් මට හරියටම කියන්න බෑ ඔයාලට VPN නැතුව කොච්චර orders ප්‍රමාණයක් දාගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් කැමති අයට පුළුවන් VPN එක නැතුව වුණත් try කරලා බලන්න. ඉතින් VPN එකක් දැනට තියෙන අයට ප්‍රශ්නයක් නැහැ. free VPN එකක් වුණත් කමක් නැහැ. ඔයාලට පුළුවන් VPN එක on කරගන්න. ඉතින් VPN එක on කරගන්න අපි emulator එකෙන් එළියට එන්න ඕන. emulator එක shut down කරගෙන ඔයාලට දැන් කරන්න තියෙන්නේ ඔයාලගේ phone එකේ ඔයාලා පාවිච්චි කරන VPN එක on කරගන්න එක. VPN එක on කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ app එකට ඇවිල්ලා emulator එක open කරගන්න. හරි දැන් අපිට තියෙන්නේ AliExpress account එකක් create කරගන්න එක. ඉතින් මෙතනදී ඔයාලට AliExpress account එකක් create කරගනිද්දී Gmail හෝ Outlook mails use කරලා AliExpress account එක create කරගන්න පුළුවන්. මොන mail එක use කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා Outlook හෝ Gmail එකක් ඔයාලා හදන විදියට කැමති විදියකට හදාගන්න. හරි VPN එක on කරගත්තට පස්සේ AliExpress app එක open කරගන්න. VPN නැතුව try කරන අයට VPN එකක් නැතුව try කරලා බලන්න පුළුවන්. හරි AliExpress app එක open කරගෙන ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදියකට AliExpress account එකක් create කරගන්න. හරි guys account එක create කරගත්තට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ order එකක් දාගන්න. හරි guys මම මේ විදියට item එකක් තෝරගත්තා. ඊට පස්සේ ඉතින් අපිට කරන්න තියෙන්නේ පුරුදු විදියටම address details add කරගන්න එක. ඉතින් address details add කරගනිද්දී වැදගත් දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඉතින් මම වීඩියෝ එකේ මුලදී කතා කරා වගේම
වගේම සමහර අයගේ අන්පේඩ් එකක් දාගෙන ඕඩර් එකට පේ කරපු ගමන් ඕඩර් එක ක්ලෝස් වෙලා යනවා. ඉතින් ඒකට හේතුව දැන් අපි කතා කරමු. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් address details add කරගනිද්දි area town කියලා option එකක් තියෙනවා. මෙතනදී අපේ town එක select කරන්න පුළුවන්. ඉතින් කලින් මේම option එකක් තිබ්බේ නෑ. අපිට තිබුණේ province එකයි city එකයි විතරයි select කරන්න. ඉතින් මෙන්න මේ area කියන එක එහෙම නැත්නම් town කියන එකෙන් ගොඩක් වෙලාවට අපේ orders track වෙනවා. ඉතින් අපි address details add කරගනිද්දි මෙතනදී town කියන එකට අපි එකම town එක add කරගනිද්දි තමයි ගොඩක් දුරට අපේ orders pay කරපු ගමන් close වෙන්නේ. ඉතින් මම මේක try කරලා බැලුවා දෙයක්. මගෙත් මේ විදිහට orders close වුණා. එහෙම වුණාට පස්සේ මම කරේ town කියන එක වෙනස් කරලා දැම්ම. සාමාන්‍යයෙන් ඔයාලගේ town එකට ළඟපාත තව towns තියෙනවා. ඉතින් ඒ වගේ ළඟපාත තියෙන වෙනත් town add කරන්න පුළුවන්. එහෙම කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට courier එකෙන් තමයි orders ලැබෙන්නේ. ඉතින් මම උදාහරණයක් විදිහට කියන්නම්. ඔයා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් අපි හිතමු ඔයාගේ town එක අකුරැස්ස. ඉතින් ඔයාලට පුළුවන් අකුරැස්ස වෙනුවට ඒ ළඟපාත තව town තියෙන්න පුළුවන්. ඉතින් ඒ ළඟපාත තියෙන එකක් select කරලා දෙන්න. ගොඩක් දුර ඒව ඕනේ නැහැ. ළඟපාත එකක් select කරන්න. ඒ විදිහට address add කරගනිද්දි area කියන එක වෙනස් කර add කරගන්න. එතකොට ගොඩක් දුරට ඔයාලගේ pay කරපු ගමන් orders close වෙන එක නැති කරගන්න පුළුවන්. ඒ වගේම postal code එක add කරගනිද්දිත් ඔයාලට පුළුවන් postal code එක ටිකක් වෙනස් කරලා add කරගන්න. ඉතින් මම හිතන විදිහට නම් ගොඩක් දුරට postal code එකෙන් track වෙන්නේ නැහැ. ගොඩක්ම track කරගන්නේ මේ area කියන එකෙන්. ඉතින් postal code එක වෙනස් කරගනිද්දි ඔයාලට පුළුවන් මේ විදිහට postal code එක තියෙනවා නම් ඔයාලට පුළුවන් postal code එකේ අංක දෙකක් හෝ තුනක් මැද්දෙන් space එකක් තියාගන්න. ඒ වගේම ඔයාලගේ postal code එකෙත් අංකවල බිංදුවක් තියෙනවා නම් ඒ බිංදුව වෙනුවට ඔයාලට පුළුවන් capital O අකුර දාන්න. මේ වගේ ඔයාලට postal code එකත් ටිකක් වෙනස් කරලා දාන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලා කරන්න ඕන මේ area කියන එක තමයි වෙනස් කර දාන්න ඕන. එකම area එකෙන් දාන්න එපා. ඉතින් ඔයාලත් මේ ගැන තව ක්‍රම දන්නෝ නම් වීඩියෝ එක පහලින් comment එකක් දාන්න අනිත් අයටත් දැනගන්න. හරි guys දැන් අපි unpaid එකක් දාගෙන බලමු අපේ වැඩේ සාර්ථකයිද කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් unpaid එක place වෙලා තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කලින් වගේ card details add කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට place order දීපු ගමන්ම unpaid එක වැඩෙනවා. ඉතින් අපිට තියෙන්නේ මෙතනින් back වෙන එක විතරයි. හරි guys ඔයාලට බලා ගන්න පුළුවන් මගේ unpaid එක place වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. order unsuccessful කියන error එක ආවෙත් නැහැ. order එකේ price එක වැඩි වෙලා unpaid එක වැටුනෙත් නැහැ. හරි guys දැන් අපි බලමු මේ විදිහට අපි unpaid එකක් දාගෙන ඒක pay කරගත්තට පස්සේ ඔයාලා නැවතත් account එකක් create කරගනිද්දි කොහොමද create කරගන්න ඕන කියන එක. හරි guys මුලින්ම ඔයාලා emulator එක shut down කරගන්න ඕන. මේ විදිහට shut down කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා power button එකක් තියෙනවා. ඒ වගේම settings icon එකක් තියෙනවා. ඉතින් මෙතනින් මේ settings icon එක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරලා පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් delete instance කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මෙතනින් පුළුවන් අපිට මේ හදපු emulator එක delete කරලා දාන්න. නැවතත් අලුත් එකක් create කරගෙන අලුත් account එකක් හදන්න පුළුවන්. ඒ වගේම guys අපි order එකක් දාපු emulator එකෙන්ම නැවතත් අපිට order එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට පුළුවන් order එක දාලා ඉවර වෙලා නැවත AliExpress app එකේ data clear කරගෙන ඒ emulator එකෙන්ම ඒ profile එකෙන්ම අපිට පුළුවන් අලුත් account එකක් create කරලා unpaid දාගන්න. එහෙම දැම්මත් unpaid වැටෙනවා. නමුත් ඒක කොච්චර දුරකට සාර්ථක වෙයිද කියලා හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් කැමති අයට අලුත් emulator එකක් create කරගන්නේ නැතුව හදපු එකේම AliExpress app එකේ data clear කරලා unpaid දාගෙන බලන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් කොහොමද අපේ පරණ එක delete කරලා අලුත් එකක් create කරගන්නේ කියලා. ඉතින් මම කලින් කිව්ව විදිහටම ඔයාලා settings වලට ආවට පස්සේ මේ විදිහට delete instance කියලා බටන් එකක් තියෙනවා. මේක උඩ click කරගන්න. click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට warning එකක් එනවා. මෙතන confirm කරගන්න. confirm කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් අපි හදපු instance එක delete වෙලා ගියා. ඉතින් දැන් අපිට පුළුවන් නැවතත් අලුත් එකක් create කරගන්න. ඒ වගේම guys කලින් ඔයාලා එකක් හදලා තියෙනවා නම් ඒක තියෙද්දිම වුණත් ඔයාලට නැවතත් අලුත් එකක් create කරගන්න පුළුවන්. ඒක delete කරන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක create කරගන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම දැනට හදලා තියෙන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට දකුණු පැත්තට එකපාරක් swipe කරන්න. swipe කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් අපිට අලුතෙන් එකක් create කරගැනීමේ හැකියාව තියෙනවා. පරණ එක තියෙද්දිම ඉතින් ඔයාලගේ phone එකේ space තියෙනවා නම් පරණ එක තියෙද්දිම අලුත් එකක් create කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි AliExpress එකේ order unsuccessful error එක එන්නේ නැති විදිහට order එකක් දාගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් කියලා දීපු හැම දෙයක්ම ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් වීඩියෝ එක පහලින් comment එකක් දාන්න. එහෙම නැත්නම් අපේ WhatsApp group එකට හෝ Telegram channel එකට join වෙලා එතනින් message එකක් දාන්න. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක පහලින් comment එකක් දාන්න. සහ මේ වගේ තවත් වටින වීඩියෝස් ඉදිරියට
වීඩියෝ එකක් බලන්න කැමති නම් පහළ තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් guys අදට වීඩියෝ එක end කරනවා. තවත් මේ වගේ වටින වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. හැමෝටම සුබ දවසක්.